හරි එහෙනම් ආයුබෝවන්. හරි දැන් අලුතෙන් 10 ශ්‍රේණී කට්ටියත් වෙන අපි ඔන්න උදේ පාන්දර 11 හවසට කට්ටියට ක්ලාස් එක කරා 4:30 ඉඳන් 5:30 දක්වා. දැන් 10යි 5:45 ඉඳන් 6:45 වෙනකන් අපි ක්ලාස් එක කරන කාටද 10 ශ්‍රේණියේ කට්ටියට සහ 11 ශ්‍රේණියේ කියන දෙගොල්ලන්ටම හේතුව තමයි 11 ශ්‍රේණියේ අයත් 10 ශ්‍රේණියෙන් තමයි 160ක් විතර ප්‍රශ්න ලැබෙන්නේ. ඒ නිසා මේකට අනිවාර්යෙන් ඒගොල්ලොත් සහභාගී වෙන්න. හරිනේ? හරි. එහෙනම් ඔන්න දැන් 10 ශ්‍රේණිය කට්ටියට පොඩ්ඩක් කිව්වොත් එහෙනම් දැන් වාර විභාගෙත් ළඟ එනවනේ. එතකොට මේ මාසයේ තුලදී අපි 10 ශ්‍රේණියේ පාඩම් 20ම පසුගිය විභාග ප්‍රශ්න ආශ්‍රයෙන් නැවත මතක් කරගන්න වැඩේ තමයි කරන්නේ. එතකොට අපිට සතියකදී වගේ එක වාරයක පාඩම් ටික සාකච්ඡා කරගන්න පුළුවන්. මොකද පොඩි පාඩම් ටිකක් නේ තියෙන්නේ පළවෙනි වාරේ පොඩි පාඩම් ටිකක්. ඒ විදිහට අපි පාඩම පොඩ්ඩක් තියරි ටික නැවත මතක් කරලා ඒකෙන් ඒ වාර විභාගෙදී ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටික තමයි ප්‍රධාන වශයෙන් කියන්නේ. ඒකෙදි මේ පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙන 2016 ඉඳන් මේ දක්වා ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන එක ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරන්නේ. මොකද ප්‍රශ්න කරන තරමට තමයි ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එකකට යන්න හැකියාව ලැබෙන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම අද දවසේ අපි කතා කරමු භෞතික විද්‍යා පාඩම් දෙක අද ඉවර කරමු ඈ. ඒ කියන්නේ 10 වසර පළවෙනි වාරේ භෞතික විද්‍යා පාඩම් දෙක ඉවර කරලා ඒ පාඩම් දෙකෙන් ලැබිලා තියෙන විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරමු 2016 ඉඳන් මේ දක්වා ලැබිලා තියෙන විභාග ප්‍රශ්න ටික. හරි. මට විනාඩියක් දෙන්න මේ ඒ ටික ඕපන් කරගන්න කල. හරි. ඒතර නිව්ටන් නියම පාඩම ගත්තොත් අපිට මේ විභාගයේදී ප්‍රශ්න ලැබෙනවා සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම කෙටි ප්‍රශ්නයක් ලැබෙන පාඩම සහ ඊට පස්සේ අපිට රචනා ප්‍රශ්න කිහිපයක් ලැබෙන්නත් පුළුවන්. හරි. අපි බලමු ප්‍රශ්න 2016 සිට මේ දක්වා ගත්තොත් එහෙම ගොඩක් ප්‍රශ්න ලැබිලා තියෙන වෙන සරල රේඛීය චලිතයෙන් ඈ. සරල රේඛීය චලිතයේ ප්‍රශ්න ගොඩක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ පදාර්ථයේ ව්‍යුහය පාඩමුත් ගොඩක් ප්‍රශ්න ලැබිලා තියෙනවා. අපිට එතකොට කතා කරන්න තියෙන්නේ මොනවා ගැන? අපි නිව්ටන් නියම පාඩම සහ ඝර්ෂණයේ පාඩම අද දවසේ ඉවර කරගමු. බහුවර්ණ ප්‍රශ්න 2024 ඉඳන් 2023 උඩ ප්‍රශ්න ඇවිල්ලා තියෙන විදිහ මම පොඩ්ඩක් මතක් කරේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ පාඩම වැදගත් පාඩමක්. හරි. ප්‍රශ්න ටික කරන්න කලින් අපි පොඩ්ඩක් තියරි කොටස් ටික මතක් කරගනිමු. එතකොට තමයි ඔයගොල්ලන්ට ওই ප්‍රශ්න ටික ඉතාමත් පැහැදිලිව සාකච්ඡා කරන්න හැකියාව ලැබෙන්නේ. හරි. නිව්ටන් නියම ගැන කතා කරමු. නිව්ටන් නියම යටතේ අපි මුලින්ම දැනගන්න ඕන බලය ගැනනේ අපි මේ නිව්ටන් නියම යටතේ කතා කරන්නේ. හරි. ඒතර බලයක් මනින්න මොකක්ද අපි පාවිච්චි කරන ඒකකය වෙන්නේ? නිව්ටන් කියන ඒකකය තමයි අපි බලය මැනීම සඳහා පාවිච්චි කරන්නේ. එතකොට බලය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම මේක මොන රාශියක්ද? දෛශික රාශියක්. ඒ කියන්නේ විශාලත්වයක් වගේම නිශ්චිත දිශාවක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ නිව්ටන් මේ වගේ ඇපල් ගෙඩියකුත් දාලා එයා ඉගෙන ගන්නවා මොකද්ද? එයා ඉදිරිපත් කරන නියමය නිව්ටන්ගේ පළවෙනි නියමය. හරි. මොකද්ද නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියවෙන්නේ? බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තු කොහොම යනවද? ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. හරි. එහෙනම් මොකද්ද නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියවෙන්නේ? බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවයේම පවතින අතර. හරි. දැන් ඔන්න හොඳට අපිත් එක්ක පාඩම්ම කරගන්න. මේකට හරි විදියට මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා කියන්නේ වෙනම පාඩම් කරන්න ඕනේ. මේ වෙලාවේ පාඩම් කරගන්නයි ඕන. හරි. මොකද්ද? හරි. ඔන්න තියනවා කියලා හිතන්න මොකක් හරි වස්තුවක්. මෙන්න මොකක් හරි වස්තුවක් තියලා තියෙනවා. මෙහෙම වස්තුවක් තියලා තිබ්බට මේක චලනය වෙනවද? චලනය වෙන්නේ නැහැ. මෙන්න මොකක් හරි වස්තුවක් තියෙනවා. මේකට බලයක් යෙදෙන තාක් මෙයා කොහොමද ඉන්නේ? නිශ්චලවම ඉන්නවා. හැබැයි දැන් මොන මම මේකට තල්ලුවක් දානවා. මෙහෙම තල්ලුවක් දැම්මොත් නම් මොකක් වෙනවද මෙයා? මෙහෙට චලනය වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න නිව්ටන්ගේ පළවෙනි නියමය හොඳට මතක තියාගන්න මොකද්ද? බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවයේම පවතින අතර
චලනය වන වස්තු කොහොම වෙනවද? ඒකාකාර ප්‍රවේගයෙන් යන්න පුළුවන්. හරි. මොකද්ද මේකට තියෙන හොඳම උදාහරණ ප්‍රශ්නවලදී එහෙම අහන හොඳම උදාහරණය තමයි ඔන්න අපි බස් එක යනවා. බස් එක හරි මොකක් හරි වාහනයක යනවා. එකපාරට වාහනේ බ්‍රේක් කරනවා. වාහනේ බ්‍රේක් කරපුවාම අපි කොහෙටද විසිවෙන්නේ? අපි ඉස්සරහටනේ විසිවෙන්නේ. ඉස්සරහට විසිවෙන්න හේතුව මොකද්ද? වාහනේ යනවා කියලා හිතන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. ඒතර අපිත් යනවා ඒකාකාර ප්‍රවේගයෙන්. බ්‍රේක් ගහලා බලය දෙන්නේ කාටද නතර වෙන්න? වාහනේ රෝදවලට. අපිට කවුරුත් බ්‍රේක් ගහන්නේ නැහැ. එහෙනම් අපිට අර ඒකාකාර ප්‍රවේගයම තියෙනවා. ඒ නිසා තමයි අපි ඉස්සරහට යන්නේ. හරි. එහෙනම් ඔන්න බ්‍රේක් ගහපුවාම අපි ඉස්සරහට යනවා කියන එක කොහොමද පැහැදිලි කරන්නේ? අපි නිව්ටන්ගේ පළවෙනි නියමය යොදාගෙන තමයි පැහැදිලි කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඈ. හරි. ඒත් එක්ක මොන්න කැරම් බෝඩ් එක කැරම් මිත්තෙක් තියලා තියෙනවා. කැරම් මිත්ත තිබිලා තිබුණාම කැරම් මිත්තට හිතිලා අර මෙහෙ යනවද මෙහෙම එහෙම යන්නේ නැහැ. අපි බලයක් දුන්නොත් තමයි කැරම් මිත්තකින් චලනය වෙන්නේ. එහෙනම් ඔන්න ඒකත් නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් පැහැදිලි කරන්න පුළුවන්. මොකක්ද නම් පළවෙනි නියමයෙන් කියන්නේ? බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවයේ පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ කියලා තමයි කියන්නේ. හරිනේ. ඒක ගැටලුවක් නෑ. අපි යමු දෙවන නියමයට. දෙවන නියමය මොකද්ද කියන්නේ? දෙවන නියමයෙන් කියවෙන්නේ අපි ඉක්මනට මේ ටික බලාගෙන ගිහිල්ලා ඊට පස්සේ ප්‍රශ්න ටික තමයි වැදගත්ම කොටස. හරි. මෙන්න මේ විදිහට මෝටර රථයක ගිහිල්ලා ඩෝන් ගාලා හැප්පෙනවා. ඩෝන් ගාලා හැප්පුණාම මොකද වෙන්නේ? ඔන්න මගින් ඉස්සරහට විසි වෙනවා. මෝටර රථය මෙතන තිබ්බත් මගින් ඉස්සරහට විසි වෙන්න හේතුව මොකද්ද? එයාලා අර ඒකාකාර ප්‍රවේගයෙන්ම යන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා වාහනයක යනකොට සීට් බෙල්ට් දාන්න කියලා කියන්නේ මොන නියමයට අනුවද? ඔය පළවෙනි නියමයට අනුව තමයි අපි පැහැදිලි කරගන්නේ. හරි. ඒක එන මතක තියාගන්න. හරි. ඒත් එක්කම දැන් අපි ඒක පස්සේ බලමු. නිව්ටන්ගේ දෙවන නියමයට යමු. හරි. නිව්ටන්ගේ දෙවන නියමය ගත්තොත් මෙන්න මේ රූපෙම අපි පොඩි උදාහරණයක් ගමු. අර මෙන්න ලොකු ළමයෙක් ඉන්නවා. මෙන්න පොඩි ළමයෙක් ඉන්නවා. හරි. මම මේ ළමයි දෙන්නටම පොඩි තට්ටුවක් දානවා. මෙන්න මෙයාට පොඩි තට්ටුවක් දානවා. මෙයාට පොඩි තට්ටුවක් දානවා. හරි. තට්ටුව දැම්මහම මට අනිත් පැත්තට ගහයි දන්නේ නැකන්නේ. හරි. මොකද වෙන්නේ? මෙයා නම් ඔන්න පොඩි තට්ටුවක් දැම්ම කියලා මෙයා මුකුත් ගාණක් නැහැ. ඔම්ම හිට විදියටම ඉන්නවා. මෙයාට තට්ටුවක් දාපුවම වැටෙනවා ඩෝං ගාලා පැත්ත තරහන්තෙන් දාලා උස්සගෙන යනවා ඉස්පිරිතාලේ. හරි. එහෙනම් මොකද්ද මේකේ උනේ? හරි. අපි ඔන්න බලයක් යදපුවාම මෙයාගේ විශාලත්වය වැඩිනේ. විශාලත්වය වැඩි කියන්නේ ස්කන්ධය වැඩි. ස්කන්ධයේ වැඩි වස්තුවක් නම් චලනය කරන්න ලොකු බලයක් දෙන්න වෙනවා. චලනය කරනවා කියන්නේ දැන් ඔතන ත්වරණයකට ලක් වෙන්නේ. එහෙනම් ස්කන්ධය වැඩි නම් ලොකු බලයක් දෙන්න වෙනවා. ස්කන්ධය අඩු එක්කෙනා නම් ටින්ගාල ගහපුවම ටොංගාල වැටෙනවා. හරි. එහෙනම් ලොකු බලයක් දෙන්න අවශ්‍ය නැහැ. හරි. මෙන්න මේක නිව්ටන් ඉදිරිපත් කරනවා කොහොමද? කිසියම් වස්තුවක් මත හටගන්නා ත්වරණය. කිසියම් වස්තුවක් මත හටගන්නා ත්වරණය අපි යොදනු ලබන බාහිර අසමතුලිත බලයට කොහොම සමානුපාතිකයිද? අනුලෝමව සමානුපාතිකයි. මම මෙයාම විතරක් අරගෙන මෙයාට බලයක් දුන්නොත් පොඩි බලයක් දුන්නොත් නම් මෙයා හිමීට පොඩක් එහාට යයි. බයි ලොකු බලයක් දෙනවා. එතකොට මොකද වෙන්නේ? වේගෙන් යනවනේ එහාට. එහෙනම් ඔන්න කියනවා නිව්ටන්ගේ දෙවන නියමය මොකද්ද? වස්තුවක් මත හටගන්න ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බාහිර බලයට අනුලෝමවද ඒ කියන්නේ බලය වැඩි කරන්න ත්වරණය වැඩි වෙනවා. ඊපස්සේ වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමවද සමානුපාත වේ. ස්කන්ධය වැඩි කරන්න ත්වරණය මොකද වෙන්නේ? අඩුනේ වෙන්නේ. ඒක තමයි නම් මේ කියන්නේ. මොකද්ද? වස්තුවක් මත ඇති වෙන ත්වරණය යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝම සමානුපාත වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාත වේ. හරි. එහෙනම් ඔන්න නිව්ටන්ගේ දෙවන නියමය කොහොමද? දැන් ඒකෙන් අපි හදාගත්ත සමීකරණය තමයි F සමානයි ma බලය සමානයි ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයට. F සමානයි ma ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. හරි. ඊට පස්සේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය. මොකද්ද නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියවෙන්නේ? ඒක තමයි ලේසිම නියමය. පාදම් කරගන්න ලේසි. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. හරි. මොනවද බලමු මේකේ අපිට තියෙන උදාහරණ. නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් තමයි අපි ඔරු පැදීමක් පැහැදිලි කරන්නේ. ඔන්න ඔරුවේ හබල් ගාගෙන යනකොට අපි පස්සහට බලයක් යොදන්නේ ඔරුව යනවා ඉස්සරහට. එහෙනම් මේක අපිට නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. පීනන අවස්ථාවකුත් එහෙමනේ. ඔන්න හති දාගෙන පීනනවා. පීනද්දී අපි වතුර කොහෙටද දාන්නේ? පස්සහට තමයි වතුර මත බලයක් යොදන්නේ. එතකොට අපි යනවා ඉස්සරහට. හරි. එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ
රොකට්ටුවක චලිතය. රොකට්ටුවෙන් ඒ ඉන්ධන දහනයෙන් බලයක් ඇති කරනවා වාතය මත පහළට. ඒ නිසා ඉහළට රොකට්ටුව ගමන් කරනවා. එහෙනම් මේකත් අපිට නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් පැහැදිලි කරන්න පුළුවන්. හරි. ඇවිදින එකත් ওই විදිහම තමයි. අපි ඇවිදිනකොට පාද මගින් බලයක් යොදලා පොළොවට පස්සහට බලයක් යොදනකොට පොළොව තල්ලු වෙන්නේ නැහැ නේ පස්සහට. එහෙනම් අපි තමයි ඉස්සරහට තල්ලු වෙන්නේ. එහෙනම් ඇවිදින එකත් අපිට නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් පැහැදිලි කරන්න පුළුවන්. හරි. මේ පාඩමේ තව එකක් තමයි ගම්ම්‍යතාවය. අපි පාඩම ඉක්මනට මතක් කරලා විනාඩි 10කින් විතර පාඩම මතක් කරලා ප්‍රශ්න ටිකට යමු. ප්‍රශ්න ටික තමයි වැදගත්ම කොටස මේකේ. හරි. එතකොට මොකද්ද ගම්ම්‍යතාවය කියලා කියන්නේ? ගම්ම්‍යතාවය. ගම්ම්‍යතාවයට කලින් අපි අර ටිකෙන් ප්‍රශ්න ටිකක් කරලිමු. ඔව් ප්‍රශ්න ටිකක් කරලිමු. දැනට අපිට කරන්න පුළුවන් ප්‍රශ්න ටික කරලිමු. එතකොට තමයි හොඳට ඔළුවට යන්නේ. හරි. මෙන්න 2016 සිට මේ දක්වා ලැබිලා තියෙන ප්‍රශ්න ටික නිව්ටන් නියම ආශ්‍රයෙන් 2024 ප්‍රශ්නේ. 2024 ප්‍රශ්න නම් පොඩ්ඩක් හිතන්න ඕන ප්‍රශ්නයක්. F සමානයි ma වලින් තමයි හදලා තියෙන්නේ ඔය ප්‍රශ්නේ. හරි. පොඩ්ඩක් මේ පුළුවන් අය ඉන්නවනම් පොඩි උත්තරයක් දාන්නකෝ බලන්න විනාඩි 2ක් 3ක් දෙන්නම්. බැරි වුණාට බය වෙන්න දෙයක් නැහැ. මේක මම හොඳට කියලා දෙන්නම් ඈ. ඒක පොඩ්ඩක් අමාරුයි. 2024 අවුරුද්දේ ආපු විභාග ප්‍රශ්නේ. පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා. බැරි වුණාට බය වෙන්න දෙයක් නැහැ. ටිකක් අමාරුයි. හරි. මම හොඳට කියලා දෙන්නම්. කරන්න පොඩ්ඩක් උත්තරයක් දාන්න බලන්න ඉක්මනට කියලා. හරි. ටියුට් එක ගන්න කොහොමද කියලා නම් මම මේ ටියුට් එක නම් ගෲප් එකට දාලා තියෙන්නේ. ඊළඟ ටික ඔක්කොම දිගටම සම්බන්ධ වෙනවා මම මෙසේජ් එකක් දාන්න ගෲප් එකට කොහොමද ගන්න කියලා. හරි. උත්තරේ 2 කියලා කියනවා. උත්තරේ 2 R බෙදීම M. හරි. පොඩ්ඩක් බලමුද අපි එහෙනම්. උත්තරේ 2 නෙමෙයි. හරි. පොඩ්ඩක් මේක හිතන්න ඕන ප්‍රශ්නයක් ඈ. හරි. බලා ගන්න හොඳට. මේක බැරුණාට බය වෙන්න දෙයක් නෑ. මේක ඒ අවුරුද්දේ තිබ්බ අමාරු ප්‍රශ්නයක්. හරිනේ. හරි. ස්කන්ධයේ M1 රොකට්ටුවක් මත ඉන්ධන දහනය නිසා සිරස්ව ඉහළ දිශාවට ඇතිවන බලය R වේ. ගුරුත්වජ ත්වරණය G නම් රොකට්ටුව ගමන් ගන්නා ත්වරණය තමයි අපින් අහන්නේ. හරි. රොකට්ටුව ගමන් ගන්නා ත්වරණය අපින් අහන්නේ. හරි. දැන් රොකට් එකක් අපි අඳගමු පොඩි. හරි. මෙන්න රොකට් එකක් තියෙනවා. හරි. මෙන්න රොකට් එකක් තියෙනවා කියලා හිතන්න. හරි. මෙන්න රොකට් එක. හරි. මෙන්න රොකට් එකක් තියෙනවා. හරි. මේ රොකට් එක ඉහළට යන්න ඉන්ධන දහනය කරලා ලැබෙන බලය තමයි R කියලා කියන්නේ. එහෙනම් මේ රොකට් එක මත ඉහළට ඉන්ධන දහනය නිසා ලැබෙන බලය මොකක්ද? R. ඉන්ධන දහනය නිසා මෙයාට ලැබෙන බලය තමයි R. හරිනේ. රොකට් එක මත ඉන්ධන දහනයෙන් ඉහළට යන්න ලැබෙන බලය මොකක්ද? R කියලා කියනවා. හරි. ඊට පස්සේ දැන් මේ රොකට් එකට බරක් තියෙනවනේ. අපි බර හොයන්නේ කොහොමද? රොකට් එකේ බර කියන්නේ මෙන්න මෙහෙම පල්ලෙහාට තියෙන බලයනේ. පහළට තියෙන බලය මොකක්ද එහෙනම්? රොකට් එකේ ස්කන්ධය M ගුරුත්වජ ත්වරණය G නේ. අපි බර හොයන්නේ W සමානයි mg කියන සූත්‍රනේ. ඒ පාඩමේ තව ඉස්සරහදී හම්බ වෙනවා එක. හරි. මොකද්ද? අපි බර හොයන්නේ W සමානයි mg කියන සූත්‍රයෙන්. එහෙනම් රොකට් එක මත පහළට ඇතිවන බලය මොකද්ද? mg. රොකට් එකේ ඉහළට ඇතිවන බලය මොකද්ද? R. හරි. අපි මේ සමීකරණය මොකද්ද? ත්වරණය හොයන. ත්වරණය හොයන සමීකරණය තමයි F සමානයි ma නේ සමීකරණය. ත්වරණය හොයන සමීකරණය තමයි F සමානයි ma. දැන් මේ රොකට් එක මත ඇති වෙලා තියෙන අසමතුලිත බලය මොකද්ද? රොකට් එක උඩට යන්නේ අසමතුලිත බලය නිසානේ. ඉහළට තියෙනවා R කියලා බලයක්, පහළට තියෙනවා mg කියලා බලයක්. ඉහළට R කියලා බලයක් තියෙනවා, පහළට mg කියලා බලයක් තියෙනවා. එහෙනම් මෙයාගේ අපි බලය වෙනුවට දාන්න පුළුවන් පදේ මොකද්ද? බලය වෙනුවට දාන්න පුළුවන් දැන් ඉහළට එක්කෙනෙක් අදිනවා, පහළටත් එක්කෙනෙක් අදිනවා. එහෙනම් වැඩි බලයක් තියෙන එක අඩු බලයක් තියෙන අඩු බලයෙන් අඩු කරපුවාම එයාට තියෙන සංප්‍රයුක්ත බලය ලැබෙන්නේ. එහෙනම් මෙයාට ලැබෙන සංප්‍රයුක්ත බලය කොච්චරද? R කියන එක ඍණ mg. මේක තමයි මෙයාගේ මත තියෙන ඉහළට යන්න තියෙන බලය.
මොකද R කියන එක ඉහළට ලැබෙනවා ඉන්ධන දහණයෙන් mg පහළට තියෙනවා මෙයාගේ බර නිසා. එහෙනම් මෙයා මත ලැබෙන සංප්‍රයුක්ත බලය මොකද්ද? R ඍණ mg. R වලින් mg අඩු කරපුවාම ලැබෙන අගේ තමයි මෙයාට තියෙන සංප්‍රයුක්ත බලය. ඒක සමානයිනේ ma ට. මේ තමයි සංප්‍රයුක්ත බලය. ඒක සමානයි ma ට මේ සමීකරණයට අනුව. එතකොට අපිට ඕනි a හොයාගන්නනේ, ත්වරණය හොයාගන්නනේ. එහෙනම් මොකද කරන්න ඕන? R ඍණ mg කියන එක බෙදන්න ඕන මොකෙන්ද? මෙන්න මේ m ගෙන්. එතකොට අපිට a කියන එක ලැබෙනවා. හරි. එහෙනම් උත්තරේ මොකද්ද වෙන්න ඕන? R ඍණ mg බෙදීම m උත්තරේ 1 වෙන්න ඕන. හරි. මේක මම අයත් පාරක් මේ කියන්නම්. හරි. පොඩ්ඩක් ඉන්න මැසේජස් ටිකක් තියෙන උත්තර දාලා තිබ්බේවද කියලා බලමු පොඩ්ඩක්. මේ ටියුට් එක මම මේක ගෲප් එකට දාන්නම් ඉක්මනට. හරි. ඔක මේ මොකක් හරි ගැටලුවක් තියෙන හදාගන්න මම ওই ප්‍රශ්නේ තව පොඩ්ඩක් තව පාරක් කියලා දෙන්නම්. මොකද ඔක ටිකක් සැලකිලිමත් වෙන්න ඕන ප්‍රශ්නයක්. ඉස්සරහදී විභාගෙදී අහන්න පුළුවන් විදිහ අලුත් ප්‍රශ්නයක් 2024 අවුරුද්දේ ආපු එකක්. 2024 අවුරුද්දේ ආපු ප්‍රශ්නයක්. ටිකක් සැලකිලිමත් වෙන්න ඕන ප්‍රශ්නයක්. මේ ටියුට් එක දාන්න කියන මම දාලා ඉන්න ඉක්මනට. හරි. එහෙනම් අපි මෙන්න මේක පොඩක් මම මේක දැන් වෙනම හොඳට පැහැදිලි කරලා දෙන්නම් බලාගන්න. හරි. දැන් මෙහෙමනේ මේක. මෙන්න රොකට් එකක් තියෙනවා. හරි. මෙන්න රොකට් එකක් තියෙන ඔය ප්‍රශ්නේ පැහැදිලි. නැවත මම පැහැදිලි කරලා දෙන්න පොඩ්ඩක් බලාගන්න මේක හොඳ ප්‍රශ්නයක් නිසා. ඔය ප්‍රශ්න ඇසුරෙන් ඉගෙන ගත්තාම අපිට ආයේ වරදින්නේ නැහැ. හරි. මෙන්න රොකට් එකක් තියෙනවා. රොකට් එකේ මොකද්ද වෙන්නේ? රොකට් එකේ ඉන්ධන දහනයෙන් ඉහළට ලැබෙනවා බලය කොච්චරද? R කියලා බලයක්. රොකට් එක ඉන්ධන දහනය කරනකොට ඉහළට ලැබෙනවා කොච්චර බලයක්ද? R කියලා බලයක්. හරි. ඊට පස්සේ කියනවා මේ රොකට් එකේ ස්කන්ධය m ගුරුත්වජ ත්වරණය g කියලා කියනවා. එහෙනම් රොකට් එකේ බර තියෙනවනේ. බර කියන්නේ බලයක්නේ. ඒ බර නිසා ඇති වෙන බලය පහළට තියෙනවා මොකද්ද ඒක එහෙනම් mg. හරි. අපි ත්වරණයක් හොයන සමීකරණය මොකද්ද? ත්වරණය හොයන සමීකරණය තමයි F සමානයි ma නේ. F සමානයි ma තමයි ත්වරණය හොයන සමීකරණය වෙන්නේ. ත්වරණය හොයන සමීකරණය F සමානයි ma. හරි. දැන් මෙතන අපි F කියලා දාගන්න ඕන මේ වස්තුව මත. ඒ කියන්නේ රොකට් එක මත තියෙන අසමතුලිත බලයනේ. අසමතුලිත බලය වෙන්නේ මොකක්ද එතකොට? R කියන එක තියෙනවා උඩට mg කියන බලය තියෙනවා පල්ලෙහාට. නම් R වලින් mg අඩු කරපුවාම ලැබෙන බලය තමයි රොකට් එක මත ක්‍රියාත්මක වන අසමතුලිත බලය වෙන්නේ. එහෙනම් අපි මෙතන ලියා ගන්න පුළුවන් R ඍණ mg. මේ තමයි රොකට් එක මත ඇතිවන අසමතුලිත බලය. ඒක සමානයිනේ ma වලට. ඒක සමානයි ma වලට. අපෙන් අහන්නේ ත්වරණයනේ. ත්වරණය නම් අපෙන් අහන්නේ a කියන එක උක්ත කරගන්න එපා. එහෙනම් a කියන එක මේ පැත්තේ තියාගෙන මම m කියන එක ගේනවා මේ පැත්තට. a මේ පැත්තේ තියාගෙන m මේ පැත්තට ගෙනපුවාම අපිට ලැබෙනවා r ඍණ mg කියන එක බෙදීම m සමාන වෙනවා මොකටද? a ට. එහෙනම් මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරි. ඔන්න 2024 ආපු ප්‍රශ්නය. හරි. එහෙනම් ඔන්න පැහැදිලි කරගන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි මේක සාකච්ඡා කරන්නේ. හරි. පැහැදිලි. හරි. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. මේක අඩුපාඩුවක් තියෙනවා ඉක්මනට හදාගන්න. පළවෙනි ප්‍රශ්නෙට ඔය විදිහට අපිට ගන්න පුළුවන් නේ. දැන් හැමෝටම පැහැදිලි වෙන විදිහට නැවත පාඩමක් මතක් වෙන විදිහට තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. මේ ටික හරියට කරගත්තා නම් තුන්වෙනි වාර විභාගේ nothing ලස්සනට උත්තර ලියලා එන්න පුළුවන්. මොකද අපි පාස් පේපර්ස් කියන්නේ ඌට වඩා අමාරු ප්‍රශ්න ඉන්නේ. හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. ওই ප්‍රශ්නේ කරන්න කලින් මෙන්න මේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න 2022 අවුරුද්දේ ආපු ප්‍රශ්නය. නිව්ටන්ගේ තුන්වෙනි නියමය සමග වඩාත් එකඟ වන්නේ පහසුනාන් කුමන සංසිද්ධියද කියලා අපෙන් අහනවා. හරි. ඉක්මනට උත්තරයක් දෙන්න.
මැසේජ් එකක් දාන්න කීයද උත්තරේ කියලා හතරවෙනි එකට. හරි ඔය අවස්ථා හතරෙම අපි බලමු මොනවද දෙන්න ඕන කියලා. හරි උත්තරේ වෙන්න ඕන මොකද්ද? හරි අපි කියවගෙන යමු උත්තර ටික. හරි එතකොට හරි උත්තරේ 1 වෙන්නේ කීයටද ඉවර වෙන්නේ කියලා අහනවා. 6:45ට ඉවර කරනවා. අපි පැයක වෙලාවක් තමයි කරන්නේ දවස් 5ම කරන නිසා. හරි. එහෙනම් ඔන්න එක තමයි උත්තරේ වෙන්න ඕන. ඉහළ මට්ටමක සිට පතිත වන බෝලයක් පොළවේ ගැටි ඉහළට කොලා පැනීම. හරි. නිව්ටන්ගේ තුන්වෙනි නියමය මොකක්ද කියවෙන්නේ? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලානේ. එහෙනම් බෝලේ මෙහෙම පල්ලෙහාට වැටුනහම පල්ලෙහා ඒකට ප්‍රතිවිරුද්ධ බලයක් හටගෙන ඉහළට ගමන් කරනවා. හරි. ඒක ගැටලුවක් නෑ. ඉතුරු ඒවා ටික මොන නියමෙන්ද පැහැදිලි කරන්න කියලා බලමු අපි. ගසකින් වැටෙන ගෙඩියක ප්‍රවේගය පොළවට ආසන්නවත්ම උපරිම අගයකට පත්වීම. ඒක නම් ගුරුත්වජ ත්වරණය නිසා තමයි පහළට වැටෙන්න ත්වරණය වැඩි වෙන්නේ. හරි. ඒක අපිට ඒ විදිහට කියන්න පුළුවන්. තුන්වෙනි එක බලන්න. ධාවනය වන බස් රථයක හදිස්සියේ තිරිංග ඉදීමේදී මගීන් ඉදිරියට විසිවීම. අපි කතා කරන්නේ බස් එක බ්‍රේක් කරපුවාම මගීන් ටික විසි වෙනවා ඉස්සරහට. මොකක්ද ඒකට හේතුව? ඒකට කියන්න බෑ මේ තුන්වෙනි නියමය කියලා. එහෙනම් මොකක්ද හේතුව? බස් එක ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. බලය ලැබෙන්නේ බස් එකට. මගීන්ට බලයක් නැහැ. බලයක් නැති මගීන් ටික ඒකාකාර ප්‍රවේගයෙන්ම යනවා. හරි. ඒකයි වෙන්නේ. එහෙනම් ඒක පළවෙනි නියමයෙන් තමයි අපිට තුන්වෙනි සංසිද්ධිය පැහැදිලි කරන්න පුළුවන්. හරි. 4. චලනය වන පාපන්දුවකට පහර දීමෙන් දිශාව වෙනස් කිරීම. හරි. චලනය වන වස්තුවක අපිට ප්‍රවේගය වෙනස් වෙනවා. දිශාව වෙනස් කරනවා කියන්නේ අපිට ඕනනම් පළවෙනි නියමයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. හරි. ඒකත් හරි. අපි ඊළඟට යමු. මෙන්න මේක කියන්නේ 8 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් කියන්නේ. 8 වෙනි ප්‍රශ්නේ 2018 අවුරුද්දේ ආපු එක. මූලික ඒකක ඇසුරෙන් බලයේ SI ඒකකය. මූලික ඒකක ඇසුරෙන් බලයේ SI ඒකකය 8 වෙනි ප්‍රශ්නෙට මොකද්ද උත්තරේ? ඔව් හරි. කොහොමද අපි ඒක හදන්නේ? අපි ඒක පොඩ්ඩක් පැහැදිලිව හදාගමු. මොකද අපි ඔක කලින් කතා කරලා තියෙන තැනක්. හරි. බලය අපි කතා කරමු. බලය හොයන සමීකරණය මොකක්ද? බලය හොයන්නේ අපි F සමානයි MA කියන සමීකරණය. හරි. දැන් අපෙන් අහන්නේ මූලික ඒකක ඇසුරෙන්නේ. සාමාන්‍යයෙන් නම් අපි බලය හොයන්නේ නිව්ටන් වලින්. හැබැයි දැන් මේකේ ස්කන්ධය වයින් එකේ මොකද්ද? ස්කන්ධය වයින් අපි කිලෝග්‍රෑම් වලින්. කිලෝග්‍රෑම් වලින් ස්කන්ධය වයින්නවා. ත්වරණය වයින් එකකේ. ත්වරණය වයින්නේ තප්පර වර්ගයට මීටර්. ඒ කියන්නේ ms ඍණ 2. ms ඍණ 2. මේ දෙක එකට ළඟ ලියුවාම ಗುಣ කරලා මොකද්ද? kgms ඍණ 2. එහෙනම් මේක තමයි බලය මනින මොන ඒකකයේද? මූලික ඒකක ඇසුරෙන් බලය මනින විදිය මෙන්න මේක. ඒතර kg තප්පර වර්ගයට මීටර් කිලෝග්‍රෑම් එකක් නිව්ටන් එකකටත් සමාන වෙනවා. මොන එකක් නිව්ටන් එකකට සමානයි. මේක මතක තියාගන්න. අර මේ ඕන විශේෂයෙන් මේක මතක මේක ලියලා තිබ්බත් කමක් නැහැ. මූලික ඒකක ඇසුරෙන් බලය මනින ඒකය kgms ඍණ 2. kgms ඍණ 2 මූලික ඒකක ඇසුරෙන් බලය මනින ඒකකය. හරි. ඒකත් මතක තියාගන්න. හරි. අපි අහමු ඊළඟට පොඩ්ඩක් අපි ගම්මිතාවය කියන කොටස මතක් කරගෙන ඉමු ඈ. අපේ පාඩමේ ගම්මිතාවය කියන්නේ මොකක්ද කියලා. හරි. මොකද්ද ගම්මිතාවය කියලා කියන්නේ අපි? ගම්මිතාවයක් කියලා කියන්නේ චලනය වන වස්තුවක චලිත ස්වභාවය නවත්තන්න කොච්චර අමාරුද කියලා මනින මිනුම. හරි. දැන් හිතන්න දැන් වේගෙන් අපි ළඟ තියෙනවා ටෙනිස් බෝලෙකුයි රබර් බෝලෙකුයි. ටෙනිස් බෝලේ ගහපුවාමයි රබර් බෝලේ ටෙනිස් බෝලෙකුයි ලෙදර් බෝලෙකුයි රබර් බෝලේ නෙමෙයි. ටෙනිස් බෝලෙකුයි ලෙදර් බෝලෙකුයි තියෙනවා. හරි. ටෙනිස් බෝල නම් මෙහෙම දාපුවම අල්ල ගන්න පුළුවන් ලේසියෙන්. හැබැයි ලෙදර් බෝලේ දැම්මොත් පොඩි අපහසුතාවයක් තියෙනවනේ. ඒ කියන්නේ ගම්මිතාවය කිව්ව මොකද්ද අපි? චලනය වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට කොච්චර අපහසුද කියලා මයින් මිනුම්. චලනය වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්න කොච්චර අපහසුද කියලා මයින් මිනුම තමයි අපි ගම්මිතාවය කියලා කිව්වේ. එතකොට ගම්මිතාවේ රඳාපවතින මොකක් මතද? ස්කන්ධය මත. ස්කන්ධය වැඩි වෙන්න ගම්මිතාවය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙන්නත් ගම්මිතාවය වැඩි වෙනවා. එහෙනම් හිතන්න දැන් ටෙනිස් බෝල් දෙකක්ම තියෙනවා. එක ටෙනිස් බෝලයක්ම මෙහෙම දානවා. එතකොට නම් මෙහෙම අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම ගහනවා. එතකොට මෙහෙම අල්ල ගන්න පුළුවන් දැනෙන්නේවත් නැතුව අමාරු. එහෙනම් ප්‍රවේගය වැඩි වෙන්න
මොකක් වැඩි වෙනවද? ගම්මිතාවය වැඩි වෙනවා. හරි. එහෙනම් මොන හොඳට මතක තියාගන්න. ගම්මිතාවය කියන්නේ මොකද්ද? චලනය වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට මොකක් කරන එක? චලනය වන වස්තුවක චලිත ස්වභාවය නැවැත්වීමට අපි දරන්න ඕන. ඒ කියන්නේ චලිත ස්වභාවය නැවැත්වුණු කොච්චර අපහසුද කියලා මයින් මිනුම තමයි ගම්මිතාවය කියලා කියන්නේ. ඒක රඳාපවතිනවා ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය මත. දැන් මේකටත් අපිට ඒකකේ හදාගන්න පුළුවන්. කොහොමද අපි ඒකකේ හදාගන්නේ? සාමාන්‍යයෙන් ඔය ඒකක අහනවා. ගොඩක් අය ඒකක අහන විභාගෙදී. ඔයගොල්ලෝ හොඳට සමීකරණය මතක තියාගෙන සමීකරණයෙන් ඒකකේ ගොඩනගා ගන්න. හරි. එතකොට දැන් සමීකරණය තමයි ගම්මිතාවය සමාන ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. ස්කන්ධය නම් අපි මයින්නේ මොන වගේද? කිලෝග්‍රෑම් වලින්. ප්‍රවේගය නම් මයින්නේ ms ඍණ 1 වලින්. හරි. එහෙනම් අපිට ඒකකේ ලැබෙනවා මොකද්ද? kg ms ඍණ 1 කියලා තමයි අපිට ඒකකේ ලැබෙන්නේ. හරි. එහෙනම් අන්න ওই ප්‍රශ්නේ තමයි අහලා තිබුණේ. ඔන්න කොච්චර ලේසිද බලන්න විභාගෙදී අහන දේවල්. ඔයගොල්ලන්ට අමතක වෙන එක තමයි තියෙන ගැටලුව. අමතක වෙන වළක්වන්න තමයි අපි මේ හැමදාම පාඩම් ටික කරගෙන එතකොට අමතක වෙන්නේ නැහැ. හරිනේ. හරි. ඔන්න මෙන්න 2020 අහලා තියෙන ප්‍රශ්නේ ගම්මිතාවේ ඒකකය. ඕකේ අමාරු දෙයක් තියෙනවද බලන්න. අමාරු දෙයක් නැහැ. මොකක්ද එහෙනම් උත්තරේ වෙන්න ඕන ගම්මිතාවේ ඒකකය. එතකොට ඒකක කටපාඩම් කරන්න එපා. සමීකරණය මතක තියාගෙන ඒ වෙලාවට හදාගන්න. ගම්මිතාවය කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. එහෙනම් ස්කන්ධයේ කිලෝග්‍රෑම් ප්‍රවේගය ms ඍණ 1. එහෙනම් kg ms ඍණ 1. ඔන්න හරිම ලේසි ප්‍රශ්න තමයි අහන්නේ. ඔයගොල්ලෝ බොරුවට මේ විද්‍යාව අමාරු කියලා හිතාගෙන ඉන්නේ. අමාරු දෙයක් නෑ. වෙලේ තියෙන මොකද්ද? උගන්වන වෙලාවට පුළුවන් සතියක් යනකොට මුකුත් මතක නෑ. ඒක වළක්වන්න තමයි අපි මේ හැමදාම පාඩම් කරන්නේ. ආය අමතක වෙන්නේ නෑ එතකොට. හරි. එහෙනම් ඔන්න මේ උත්තරේ 1 වෙන්න ඕන. හරි. ඊට පස්සේ අපි ඕකේ ඊළඟ කොටසට පොඩ්ඩක් ගිහිල්ලා මිමු. හරි. ගම්මිතාවය ඉවරයි. ඊට පස්සේ ස්කන්ධය සහ බර අතර වෙනස දැනගන්න ඕන. හරි. මෙන්න දැන් ඔන්න බබෙක් දාලා මේ මැනලා තින්නේ මෙයාගේ බරද ස්කන්ධයේද? හරි. ඔන්න තරහදියකට බබෙක් දාලා බරද ස්කන්ධයේද මැනලා තින්නේ? මොකද්ද මැනලා තින්නේ? ස්කන්ධේනේ. හරි. එහෙනම් මොකක් හරි වස්තුවක තියෙන පදාර්ථ ප්‍රමාණයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? කිසියම් වස්තුවක තියෙන පදාර්ථ ප්‍රමාණය අපි කියනවා ස්කන්ධය කියලා. එහෙනම් ස්කන්ධේ මයින්නේ අපි මොන වගේද? කිලෝග්‍රෑම් වලින්. වස්තුවක තියෙන පදාර්ථ ප්‍රමාණය ස්කන්ධය කියනවා. ස්කන්ධේ මනින්නේ අපි කිලෝග්‍රෑම් වලින්. ස්කන්ධේ මනින්නේ කිලෝග්‍රෑම් වලින්. හරි. එතකොට ඔය ස්කන්ධේ නිසා පොළොවට ඇද ගන්න බලය තියෙනවනේ. ස්කන්ධේ නිසා කිසියම් වස්තුවක පොළොවට ඇද ගන්න බලය තියෙනවා. ස්කන්ධේ නිසා පොළොවට ඇද ගන්න බලය අපි කියන මොකක් කියලාද? ස්කන්ධයක් නිසා පොළොවට ඇද ගන්න බලයට අපි කියන්නේ මොකක් කියලාද? බර කියලා. එහෙනම් බර හොයන සමීකරණය තමයි W = mg ස්කන්ධයේ ගුරුත්වජ ත්වරණයේ ගුණිතයෙන් තමයි අපි බර හොයන්නේ. ස්කන්ධයේ ගුරුත්වජ ත්වරණයේ ගුණිතයෙන්. හරි. එහෙනම් අපි ඔන්න ඔය සම්බන්ධ ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. ඒ ටික හදලිමු. හරි. අපි 8 ඉඳන් උඩට හදාගෙන ඉමු 2016 අවුරුද්දේ ඉඳන්. හරි. මම එක ප්‍රශ්නයක් කියලා දෙන්නම්. ඊට පස්සේ ඊහා සමාන ප්‍රශ්නම තමයි ඇවිල්ලා තියෙන්නේ. බලමු අපි. ඒකට ඔන්න පාස් පේපර්ස් ප්‍රශ්න ටික හරියට කරා නම් විභාගේ ගේවක් නැතුව කරගන්න පුළුවන්. බලමුකෝ. මම මේ කියලා දෙන්නම් මුලින්ම. 9 වෙනි ප්‍රශ්නේ. සඳ මතු පිටදී ගුරුත්වජ ත්වරණය පොළොව මතු පිටදී අගෙන් 6න් එකකි. පොළොව මතු පිටදී ගුරුත්වජ ත්වරණය 10ක් නම් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 60ක් වන ගගනගාමීකුගේ බර සඳ මතු පිටදී කොපමණ විය හැකිද කියලා තමයි අහන්නේ 2016 අවුරුද්දේ ප්‍රශ්නේ. හරි. මොකක්ද අපේ සමීකරණය? අපේ සමීකරණය තමයි W = mg නේ. සමීකරණය W = mg. බර කියන එක සමානයි ස්කන්ධයේ ගුරුත්වජ ත්වරණයේ ගුණිතය. හරි. සමීකරණය ලියාගත්තා. ඊළඟට මොකද කරන්න ඕනේ? අපෙන් අහන්නේ හඳේදි බරනේ. හරි. ස්කන්ධය කියන එක ස්කන්ධය කීයද මෙයාගේ? ස්කන්ධය 60යි. ස්කන්ධය කියන එක පොළොවේ හිටියත් හඳට ගියත් ස්කන්ධය වෙනස් වෙනවද? ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධය කියන්නේ පදාර්ථ ප්‍රමාණයනේ. ඔන්න පොළොවේ ඉඳන් හඳට යනකොට කෑල්ලක් ගැලවුණොත් නම් ස්කන්ධය වෙනස් වෙනවා. එහෙම වුණේ නැත්තම් මෙයාගේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. මෙතන කෑලි ගැලවුණා කියලා නැහැනේ. දැන් ස්කන්ධය වෙනස් වෙලා නැහැ. හරි. එහෙනම් ඔන්න ස්කන්ධය අපිට ලියා ගන්න පුළුවන් කීයක් කියලාද? 60 කිලෝග්‍රෑම් කියලා ලියා ගත්තා. ස්කන්ධය 60 කිලෝග්‍රෑම්. හරි. ඊට පස්සේ මොකක්ද ඕනි? ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය කීයක්ද වෙන්නේ? ගුරුත්වජ ත්වරණය පෘථුවියේදී නම් කීයද?
පෘථුවියේදී නම් ගුරුත්වජ ත්වරණය 10යි. ගුරුත්ව ත්වරණය පෘථුවියේදී නම් 10යි. හැබැයි දැන් මේ පෘථුවියේ නෙමෙයිනේ. හඳට යනකොට ගුරුත්වජ ත්වරණය වෙනස් වෙනවා. අපි අහලා තියෙන ගුරුත්වාකර්ෂණ බලය අඩුයි කියලා. එහෙනම් මෙන්න කියලා තියෙනවා සඳ මතු පිටදී ගුරුත්වජ ත්වරණය පොළොව මතු පිටදී අගයෙන් 6න් එකක්. එහෙනම් පොළොව මතු පිටදී 10යි නම් හඳේදී 10න් 6න් එකක්. හරි. එහෙනම් ගුරුත්වජ ත්වරණය G වෙනුවට අපි මෙතන දාන්නේ 10න් 6න් එකක්. හරි. එහෙනම් මේක සුළු කරා නම් අපිට උත්තරේ ගන්න පුළුවන්. 10න් 6න් එකක් කියලා කියන්නේ අපිට මෙතන 600ක් කියලා එනවනේ. 60 වැඩි කිරීම 10 600යි. 600 බෙදීම 6 කීයද? 100යි. ඒතර බර නිසා මේක නිව්ටන් වලින් අපිට උත්තරේ ලැබෙනවා. හරි. ඔන්න හරිම ලේසියි ඈ. මේ කියන්නේ සමීකරණේ ලියාගෙන දීලා තියෙන පද ටික හිමීට ආදේශ කරගෙන ගියා නම් කලබලයක් නැතුව ලස්සනට උත්තරේ 100ක් කියලා එනවා. ඔන්න ලස්සනට බෙදෙන සංඛ්‍යාව තමයි දෙන්නේ විභාගදී. හරි. එහෙනම් ඔන්න ඔක හදලා නැත්නම් හදාගන්නකො ඉක්මනට. 9 වෙනි එක ඔය විදිහයි හදාගන්න. හරි. ඔය වගේම ප්‍රශ්නයක් ඊට පස්සේ ඊළඟ අවුරුද්දකත් ඇවිල්ලා තියෙනවා. බලමු අපි ඊළඟට. එක වගේම ප්‍රශ්න තමයි එන්නේ. හරි. අද අපි දර්ශනීය පාඩමත් ඉවර කරමු. ප්‍රශ්න 9යි මේ 2016 ඉඳන් මේ දක්වා ප්‍රශ්න 9ක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ අවුරුද්දට එක ප්‍රශ්නයක් ගන්න එනවාමයි ඈ. මේ නිව්ටන් නියම පාඩමෙන් MCQ ප්‍රශ්න. හරි. රචනා ප්‍රශ්න අපිට පාඩමෙන් පාඩමට මෙහෙමම කරන්න අමාරුයි. මොකද හේතුව රචනා ප්‍රශ්න අහද්දි පාඩම් කිහිපයක මිශ්‍රණයක් එන්නේ. ඒ නිසා අපි මේ ටික ඉවර කරලා රචනා ප්‍රශ්න ටික පාඩම් ටිකත් ඉවරයි නේද? එතකොට මේ රචනා ප්‍රශ්න ටික වෙනම කරමු අන්තිමට. හරි. මේක හරිනේ. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. ඔන්න ඒ වගේම ප්‍රශ්නයක් එනවා 2016 ඇවිල්ලා තියෙන ඔන්න මේ වගේ ඒ හා සමාන ප්‍රශ්නයක් 2019 අවුරුද්දෙත් ඇවිල්ලා තියෙනවා. හරි. පොඩ්ඩක් මේකට උත්තරයක් දෙන්න බලන්න 7 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් try කරන්න. ඒක පොඩි වෙනසක් තියෙනවා ඈ. හරි. බලන්න 7 වෙනි ප්‍රශ්නේ පුළුවන්ද කියලා. 7 වෙනි ප්‍රශ්නේ. ඔන්න පාස් පේපර්ස් ටික කරගත්තා නම් ඒ හා සමාන ප්‍රශ්න කිහිපයක් එනවමයි. හරි අපි බලමු එහෙනම් නේ. උත්තර ලැබෙනවා. උත්තර හරි බලමු අපි. පෘථුවිය මතු පිටදී ගුරුත්වජ ත්වරණය 10යි ms ඍණ 2 වේ. සඳ මතු පිටදී ගුරුත්ව ත්වරණය පෘථුවිය මෙන් 6න් එකකි. පෘථුවිය මතු පිටදී මිනිසෙකුගේ බර 600යි නිව්ටන් නම් සඳ මතු පිටදී එම මිනිසාගේ බර කොපමණද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. අර විදිහම තමයි සමීකරණය ලියාගමු. මොකද්ද සමීකරණය අපිට ලියා ගන්න පුළුවන් W සමානයි mg. මේක පොඩ්ඩක් සැලකිලිමත් වෙන කාරණාවක් තියෙනවා. හරි. W සමානයි mg කියලා අපි සමීකරණය ලියා ගත්තා. හරි. දැන් මෙයාගේ m දන්නවද m දන්නේ නැහැ. මෙයාගේ දීලා තියෙන්නේ මොකද්ද අපිට බර තමයි දීලා තියෙන්නේ. හරි. එහෙනම් දැන් මිනිසාගේ බරනේ පෘථුවියේදී බර තමයි දීලා තියෙන්නේ. අපි W සමානයි mg සමීකරණය නිසා මේ දීලා තියෙන 600 කියලා කියන්නේ මොකද්ද මිනිසාගේ බර. මිනිසාගේ බර තමයි 600යි නිව්ටන් කියලා දීලා තියෙන්නේ. එතකොට අපි m හොයාගන්න එකයි. g කොහොමද 10යිනේ. එහෙනම් මිනිසාගේ බර අපිට ලැබෙනවා කීයක් කියලාද? මේ 10 මේ පැත්තට ගෙනාවා නම් මිනිසාගේ ස්කන්ධය ලැබෙනවා 600 බෙදීම 10යිනේ. 600 බෙදීම 10 කියලා කියන්නේ 60 කිලෝග්‍රෑම් කියලා අපිට ලැබෙනවා මිනිසාගේ ස්කන්ධය. එහෙනම් අපි මෙතන m වෙනුවට දාන්න ඕන කීයද? 60 කිලෝග්‍රෑම්. මොකද මිනිසාගේ බරණේ අපිට දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් 60යි. හරි. එහෙනම් ඊළඟට මොකක්ද ඕන? ගුරුත්වජ ත්වරණය. ගුරුත්ව ත්වරණය කීයද? ගුරුත්ව ත්වරණය පොළොවේ යගේ නම් 10යි. හඳට යනකොට පෘථිවි මේ හඳට යනකොට මොකද වෙලා තියෙන්නේ? පොළොවේ යගේ වෙන 6න් එකක්. එහෙනම් 10 වැඩි කිරීම 6න් 1. 10 වැඩි කිරීම 6න් 1. එතකොට අපිට අර කලින් වගේමනේ 600 බෙදීම 6 කියන්නේ කීයක් එනවද? 100යි නිව්ටන් කියලා එනවා හඳේදී බර. ඔන්න අර විදිහමයි පොඩි වෙනසක් තමයි කරලා තියෙන්නේ. හරි. කලින් අවුරුද්දේ පාස් පේපර් එක කරලා ගියා නම් මේ අවුරුද්දේ nothing මේ ප්‍රශ්න කරගන්න පුළුවන්. හරි. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 2 වෙන්නේ. උත්තරේ 2. හරි. පැහැදිලිනේ? උත්තරේ 2 දාලා තිබ්බ කට්ටිය හිටියා හොඳයි. හරි.
හරි අපි යමු එහෙනම් තවත් ඔය වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේක මොකක් හරි අඩුපාඩු තියෙන ඉක්මනට හදාගන්න. තවත් ඔය වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔය වගේමයි වෙනසක් නැහැ. මෙන්න දෙවනි ප්‍රශ්නේ 2023 ඇවිල්ලා තියෙන ඒ වගේම ප්‍රශ්නයක්. ඒකට හරියට උත්තරයක් දාන්න බලන්න. පොළොව මත පිටදී ගුරුත්වාකර්ෂණය 10 ms වෙන දෙක වේ. සඳ මතදී එම අගය පොළොවේදී මෙන් 6න් එකකි. පොළොව මතදී නිව්ටන් 60ක් වන වස්තුවක් සඳ මතදී බර කොපමණද කියලා අපෙන් අහන්නේ. අර විදියමයි ඔන්න එක වගේ ප්‍රශ්න රටාවක් තමයි තියෙන්නේ. එකම වගේ ප්‍රශ්න රටාවක් තියෙන. හොඳට බලලා උත්තරේ දාන්න. හරි. අපි ඒකත් හදමු බලන්න ඉක්මනට. හරි. කොහොමද අපි හදන්නේ එහෙනම්? W = mg. ඔය නිදහසේ සැහැල්ලුවෙන් සමීකරණ ලියාගෙන කලබල වෙන්නේ නැතුව හදන්න. හරි. m කියන්නේ ස්කන්ධය. මෙතන ස්කන්ධයක් දීලා නැහැ. මොකක්ද දීලා තියෙන්නේ? පොළොවේදී බර තමයි දීලා තියෙන්නේ. පොළොවේදී බර කීයද? 60යි. හරි. බර 60 නිව්ටන් නම් මම මෙතන හදන්නම්. ඒ කියන්නේ W = mg කියලා ලියාගත්තාම මෙයාගේ පොළොවේදී බර 60යි නිව්ටන්. එහෙනම් අපි m හොයාගන්න ඉපේ. m හොයාගන්න g 10යි. එහෙනම් අපිට m ලැබෙනවා කීයක් කියලාද? 60 කියන එක බෙදීම 10 අපිට ලැබෙනවා මොකද්ද? m ලැබෙනවා. m එහෙනම් කීයද? 6යි කිලෝග්‍රෑම්. එහෙනම් මෙතෙන් අපි දාන්න ඕන m වෙනුවට දාන්න ඕන 6යි කිලෝග්‍රෑම්. වැඩි කරන්න ඕන මොකෙන්ද? ගුරුත්වජ ත්වරණය. ගුරුත්ව ත්වරණය කීයද? පොළොවේදී නම් 10යි. හඳට යනකොට මේක 10න් 6න් එකක්. ඒ කියන්නේ 10න් 6න් එකක්. හරි. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ 6ට මේ 6 කැපිලා ගියොත් එහෙම උත්තරේ ලැබෙනවා කීයක් කියලාද? 10යි නිව්ටන් කියලා. හරි. උත්තරේ 1 කියලා ගොඩක් කට්ටිය දාලා තිබුණා. ඔන්න හදිස්සි වෙලා දාපු කට්ටිය උත්තරේ 3 කියලාත් දාලා තිබුණා. හදිස්සි වෙන්නේ නැතුව හිමීට පිළිවෙලට කරගෙන යන්නේ. හදිස්සියක් නැහැ වෙලාව තියෙනවනේ. ඒ නිසා හිමීට කරගෙන යනවා ගැටලුවක් නැහැ. අමාරු නැහැ. ඕකේ. හරි. එහෙනම් ඔන්න අපිට මේ පාඩමේ විභාග ප්‍රශ්න ටික ඔය ටික තමයි කරන්න තියෙන්නේ. හරි. ඊළඟට අපිට ඝර්ෂණයේ පාඩමේ විභාග ප්‍රශ්න ටිකට යන්න ඕන. හරි. ඒකත් කරමු අද. ඒකට පාඩම් දෙකක්ම අද ඉවර කරගන්න පුළුවන්. හරි. නැවත වතාවක් අපි නිව්ටන් නියම පාඩමේ අපි ඔළුවට දාගන්න ඕන ටික නැවත වතාවක් බලමු. ඒ ටික අනිවාර්යයෙන්ම මතකේ තියෙන්න ඕන ටික. මෙන්න මේ ටික ප්‍රශ්න කරන්න නම් මතකේ තියෙන්න ඕන කරුණු ටික නැවත වතාවක් පොඩ්ඩක් ඉක්මනට මතක කරගමු. මේක ඔයගොල්ලෝ ඔය නිකන් ඉන්න වෙලාවට මතක් කරන්න. නිකන් ඉන්න වෙලාවට එක එක වල්පල් හිතේ තියෙන්නේ නැතුව මේ ටික නිකන් මතක් කරන්න. මෙනෙහි කරන්න. මෙනෙහි කරපුවම අමතක වෙන්නේ නැහැ. හරි. නිව්ටන් නියම වලදී අපි දැනගන්න ඕන දේවල් ටික නැවත හොඳට ඔළුවට දාගන්න. විනාඩි 10න් පුළුවන් මේ ටික ඔළුවට දාගන්න. ඔච්චරයි පාඩමේ තියෙන්නේ. ඒ ටික පුළුවන් නම් ඕනි ප්‍රශ්නයක් හදාගන්න පුළුවන්. හරි. මොනවද එතකොට? නිව්ටන්ගේ නියම තුන දැනගන්න ඕන. හරි. නිව්ටන්ගේ පළවෙනි නියමය මොකක්ද කියවෙන්නේ? බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයේ පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. හරි. ඒක අමතක වෙන්නේ නැහැ නේ. හොඳට ඔළුවට දාගන්න. මොකද්ද? බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවයේ පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. හරි. ඒක ගැටලුවක් නැහැ. ඒතකොට ඒකෙන් තමයි අපි වාහනයක් බ්‍රේක් කරපුවාම ඉස්සරහට විසින එක පැහැදිලි කරන්නේ. වාහනයක් ඇක්සලරේටර් කරපුවාම පස්සට විසින එක පැහැදිලි කරන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමය කියන එකත් මතක තියාගන්න. නැත්නම් ඔක පටල ගන්නවා. හරි. එතකොට ওই ටික මතකයි නිව්ටන්ගේ දෙවන නියමය. නිව්ටන්ගේ දෙවන නියමය මොකද්ද කියවෙන්නේ? වස්තුවක් මත හටගන්න ත්වරණය. වස්තුවක් මත හටගන්නා ත්වරණය යොදනු ලබන බාහිර අසමතුලිත බලයට කොහොමද අනුලෝමවද වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමවද සමානුපාත වේ. හරි. මොකක්ද එහෙනම් නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියවෙන්නේ? හොඳට දැන් මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ටික හොඳට කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. වස්තුවක් මත හටගන්නා ත්වරණය යොදනු ලබන බාහිර අසමතුලිත බලයට අනුලෝමවද වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමවද සමානුපාත වේ. හරි. ඒකෙන් අපි හදාගත්ත සමීකරණය තමයි F = ma කියන සමීකරණය. ඒ කියන්නේ වැඩි බලයක් යොදන් ත්වරණය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙන ත්වරණය අඩු වෙනවා. හරි. ඔන්න ඒකත් මතක තියාගන්න ඕනේ. හරිනේ. හරි. ඊට පස්සේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය. මොකක්ද තුන්වෙනි නියමය කියවෙන්නේ? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත කියන එක තමයි නිව්ටන්ගේ
තුන්වෙනි නියමයෙන් අපි කියන්නේ. හරි. ඒකට උදාහරණ ටික එතකොට උරුපදින එකක් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ පිහිනන එකක් පැහැදිලි කරන්න පුළුවන් තුන්වෙනි නියමයෙන්. ඊට පස්සේ රොකට් එක්ක චලිතය අපිට තුන්වෙනි නියමයෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ ඇවිදින එක්කෙනෙක්ගේ චලිතය අපිට තුන්වෙනි නියමයෙන් පැහැදිලි කරන්න පුළුවන්. හරි. එතකොට ඒ ටික තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් කාරණා ටික වෙන්නේ. හරි. ඊට පස්සේ දැනගන්න ඕනේ මොකද්ද? ගම්ම්‍යතාවය කියන්නේ මොකද්ද කියන එක අපි දැනගන්න. මොකද්ද ගම්ම්‍යතාවය කියන්නේ? චලනය වන වස්තුවක චලිත ස්වභාවයේ නවත්තන්න කොච්චර අපහසුද කියලාමයින මිනුම. චලනය වන වස්තුවක චලිත ස්වභාවයේ නැවැත්වීමට කෙතරම් අපහසුද කියලාමයින මිනුම තමයි අපි ගම්ම්‍යතාවය කියලා කියන්නේ. ඒතර ගම්ම්‍යතාවය අපිට ගන්න පුළුවන් සමීකරණය ස්කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතය ඒකකයේ kgms ඍණ 1. හරි. ඊට පස්සේ ස්කන්ධය සහ බර අතර වෙනස අපි කතා කරා. ස්කන්ධය කියන්නේ වස්තුවක තියෙන පදාර්ථ ප්‍රමාණය. අපි මයින්නේ කිලෝග්‍රෑම් වලින්. බර කියලා කියන්නේ වස්තුවක් පොළොවට ඇද ගන්න බලය. අපි මයින්නේ නිව්ටන් වලින්. ඒතර බර මයින සමීකරණය තමයි W = mg කියන සමීකරණය. හරි. එහෙනම් මොන තව අපිට වෙලා තියෙනවනේ. අපි ඝර්ෂණයේ පාඩමත් අද ඉවර කරමු. ඔය විදිහට මේ මාසෙ ඉවරනකොට විභාග ප්‍රශ්න ටිකයි පාඩම් ටිකයි සියල්ලම නැවත මතක් වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ මතකයේ අලුත් වෙලා ලස්සනට විභාගෙට ලියා ගන්න පුළුවන්. ඔයගොල්ලොත් දැන් එකපාරක් බැලුවට මදි නිකන් ඉන්න වෙලාවක පොඩ්ඩක් ඕක මතක් කරන්න. එතකොට නැත්තම් කොලයක් අරගෙන ඔය ටික පොඩ්ඩක් ලියලා බලන්න අද ඉගෙන ගත්තේ මේ ටික මට මතකයිද කියලා. එහෙම කරොත් අය අමතක වෙන්නේ නැහැ. එහෙම නැතුව හිටියොත් නම් අමතක වෙනවා. මම කියන විදිහට වැඩේ කරොත් එහෙම අය වෙනම පාඩම් කරන්න දෙයක් නැහැ. මේ ටික හොඳටම ඇති. හරියට කරගන්න ඕනේ හැබැයි ඈ. මතක් කරලා අමතක වෙන්න දෙන්නේ නැතුව තියාගන්න. හරි. අපි යමු ඊළඟට අපේ ඝර්ෂණයේ පාඩමක් පොඩ්ඩක් බලමු. හරි. ඝර්ෂණයේ පාඩම. හරි දුන්නා. ඝර්ෂණය කියන්නේ පස්වෙනි පාඩමනේ. හෙට දවසේ අපි මොකද තුන්වෙනි පාඩම කතා කරනවා. තුන්වෙනි පාඩම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. හෙට දවසේ අපි තුන්වෙනි පාඩම උඩට කතා කරනවා. හරි. ඝර්ෂණයේ පාඩම. හරි. එහෙනම් මොන ඝර්ෂණයේ පාඩමක් මතක් කරගමු. මොකද්ද අපි ඝර්ෂණයක් කියලා කියන්නේ? චලනය වන වස්තුවක චලිතයට විරුද්ධව හටගන්න බලය තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඝර්ෂණය කියලා. හරි. චලනය වන වස්තුවක චලිතයට විරුද්ධව හටගන්න බලයක් කියනවා ඝර්ෂණ බලය කියලා. හරි. ඒතර ඝර්ෂණ බලය අපිට මේ ඝර්ෂණ බලය හැම වෙලේම ඇති වෙන්නේ කොහොමද? චලනය වන වස්තුවකට ප්‍රතිවිරුද්ධව. දැන් මේක මෙහෙට චලනය වෙනවා නම් ඝර්ෂණ බලය මෙන්න මේ පැත්තෙන් ප්‍රතිවිරුද්ධව තමයි හටගන්නේ. චලනය වන වස්තුවක චලිතයට ප්‍රතිවිරුද්ධව තමයි මේ ඝර්ෂණ බලය හටගන්නේ. හරි. එහෙනම් ඔන්න ඒක මතක තියාගන්න. චලිතයට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලය හටගන්නවා. හරි. එතකොට අපිට ඝර්ෂණ බල ආකාර තුනක් තියෙනවා. මොකද්ද ඝර්ෂණ බල ආකාර තුන? පළවෙනි එක තමයි අපි මෙන්න මේව බලයක් යොදනවා. ඔන්න කිසියම් වස්තුවකට අපි බලයක් යොදනවා. බලයක් යොදනකොට අපි බලයක් යෙදුවත් වස්තුවක් චලනය වෙන්නේ නැති අවස්ථාවක් එන්න පුළුවන්. බලයක් යෙදුවත් මොකක් වෙන්නේ නැද්ද? බලයක් යෙදුවත් චලනයක් වෙන්නේ නැති අවස්ථාවල් එනවා. හරි. හිතන්න මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා කියලා. මෙන්න වස්තුවක් තියෙනවා. මම මේකට ඔන්න බලයක් යොදනවා. මේක තල්ලු කරන්න ඔන්න තල්ලු කරනවා මේක යන්නේ චලනය වෙන්නේ නැහැ. හරි. එහෙනම් බලයක් යොදන අවස්ථාවේ මේක චලනය වෙන්නේ නැත්තම් තල්ලු කරනවා මේක යන්නේ නැහැ. තල්ලු කරනවා යන්නේ නැහැ. එතකොට ඇති වෙන ඝර්ෂණයට අපි මොකක් කියලා කියන්නේ? ස්ථිතික ඝර්ෂණය කියලා කියනවා. හරි. මොකද්ද? බලයක් යෙදුවට චලනයක් වෙන්නේ නැත්තම් ඒක ඒ අවස්ථාවේ හටගන්නේ ස්ථිතික ඝර්ෂණය. හරි. ඔන්න මම තව ටිකක් මේක තල්ලු කරගෙන බලය වැඩි කරනවා. කියන්නේ තව ටිකක් බලය වැඩි කරනවා. එතකොට මේක ඔන්න පොඩ්ඩක් නිකන් හෙල්ලිලා දඟලලා චලනය වෙන්න ආරම්භක අවස්ථාවකට එනවා. කියන්නේ චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවකට එනවා. ඒ වෙලාවේ ඇති වෙන මොන ඝර්ෂණයද? බලයක් යදුවත් චලනයක් නැත්තම් ඇති වෙන්නේ මොන ඝර්ෂණයද? ස්ථිතික ඝර්ෂණය. බලය යොදාගෙන යනකොට ඔන්න පොඩ්ඩක් හෙල්ලිලා පොඩ්ඩක් මේක නිකන්
දඟලන්න පටන් ගන්නවා වගේ ඒ වෙලාවේ තිබුණ ඝර්ෂණයද සීමාකාරී ඝර්ෂණය. හරි. ස්ථිතික ඝර්ෂණය තියුණා. ඊළඟට තියෙන චලනය වෙන්න ඕන වෙන අවස්ථාවේ සීමාකාරී ඝර්ෂණය. ඊට පස්සේ චලනය වුණාට පස්සේ චලනය වෙවිත් මෙහා ඝර්ෂණයක් ඇති වෙනවා. දැන් තල්ලු කරගෙන යනවා ඒ ඝර්ෂණයක් තියෙනවා. ඒ වෙලාවේ හට ගන්න ඝර්ෂණයට අපි කියනමු ඝර්ෂණයද ගතික ඝර්ෂණය. හරි. එහෙනම් මොන ඝර්ෂණයේ ආකාර තුනයි මොනවද? ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය සහ ගතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය මොන වගේද? බලයක් යෙදුවත් චලනයක් නැහැ. සීමාකාරී ඝර්ෂණය බලය වැඩි කරගෙන යනකොට චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාව. ගතික ඝර්ෂණය දිගටම චලනය කරගෙන යනවා. මේක ඒ වෙලාවේ හටගන්න ඝර්ෂණය තමයි ගතික ඝර්ෂණය. ඔය අවස්ථා ටිකේ විශේෂත්වය පොඩ්ඩක් අපි දැනගන්න ඕන. ස්ථිතික ඝර්ෂණය තමයි ස්ථිතික ඝර්ෂණයේ අවස්ථාවේ අපි දැන් නිව්ටන් 5ක් නම් යෙදුවේ. නිව්ටන් 5ක් නම් මේ වස්තුවට යෙදුවේ ඝර්ෂණ බලයත් කීයද? නිව්ටන් 5යි. නිව්ටන් 10ක් නම් යෙදුවේ චලනය වෙන්නේ නැති අවස්ථාවේ ඝර්ෂණ බලයත් කීයද? නිව්ටන් 10යි. එහෙනම් ඔන්න මතක තියාගන්න ස්ථිතික අවස්ථාවේදී යොදන බලය සමානයි මොන බලයටද? ඝර්ෂණ බලයට. ස්ථිතික අවස්ථාවේ යොදන බලය ඝර්ෂණ බලයට සමානයි. හරිනේ. යොදන බලය ඝර්ෂණ බලයට සමානයි. හරි. දෙවෙනි එක තමයි සීමාකාරී ඝර්ෂණය තමයි වස්තු දෙකක් අතර ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ටික ටික තල්ලු කරගෙන යනකොට, ඒ කියන්නේ බලය වැඩි කරගෙන යනකොට උපරිම බලයක් වෙන අවස්ථාව තමයි අර චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවකට එන්නේ. එහෙනම් සීමාකාරී අවස්ථාව තමයි වස්තුවක ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය කියලා අපි කතා කරන්නේ. ඊට පස්සේ ගතික ඝර්ෂණය. ඊට පස්සේ සීමාකාරී අගයට වඩා පොඩ්ඩක් අඩු වෙලා දිගටම මේක කතා කරගෙන යනවා. හරි. එහෙනම් ඔන්න ඒ විදිහට අපිට ගන්න පුළුවන් ඈ. හරි. මොකද්ද 60 ප්‍රශ්නයක් අහලා තිනවා 60 10න් බෙදුවම 6යි නිව්ටන් නෙවෙයිද කියලා. මොකක්ද ඒක? අර පස්සේ බලමු මේක ඉවර කරලා බලමුකෝ ඈ. අන්තිමට මම මේක බලන්නම්. මේ නෝට් එක දායවන්න පුළුවන්ද කියලා අහනවා. මම මේ ටික පොඩ්ඩක් ඔක්කොම ටික හදලා ඉවරනවාම එවන්නම් ඈ. මම තාම මේක හදාගෙන යනක මම ඉන්නේ. හදලා ඉවරනවාම එවන්නම් මේ ටික. හරි. ඊට පස්සේ හරි. ස්ථිතික ඝර්ෂණය. එහෙනම් වස්තුවක් අතර සාපේක්ෂ චලිතයක් නැත්තම් බලයක් යෙදුවත් චලනයක් නැති අවස්ථාවේ හටගන්න ඝර්ෂණය තමයි මෙන්න මේ ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ. ඒතර යොදන බලය ඝර්ෂණ බලයට සමානයි. යොදන බලය ඝර්ෂණ බලයට සමානයි. හරි. ඊට පස්සේ සීමාකාරී ඝර්ෂණය. ඔන්න චලනයක් අපි වස්තුව චලනය වෙන්න ආරම්භක අවස්ථාව. ඔය දැන් කාර් එකක් එම ඩ්‍රින් කියලා යන ස්ටාර්ට් කරලා ගියර් එක දාලා යන පළවෙනි අවස්ථාව. ඒ වගේ චලනය වෙන්න ආරම්භක වන අවස්ථාව තමයි අපි සීමාකාරී ඝර්ෂණය කියලා කියන්නේ. ඒකේ විශේෂත්වය තමයි වස්තු දෙකක ස්පර්ශ පෘෂ්ඨ අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලය තමයි අපි සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ගතික ඝර්ෂණය. ගතික ඝර්ෂණය කියන්නේ මොකද්ද? සාපේක්ෂ චලිතයක් තියෙනවා නම් මෙන්න මේ අතර චලනයක් තියෙනකොට හට ගන්න ඝර්ෂණ බලය තමයි මොකද්ද? ගතික ඝර්ෂණය කියලා අපි කියන්නේ. සාපේක්ෂ චලිතයක් පවතින අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. හරි. ඊට පස්සේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක. මෙන්න මේක හොඳට මතක තියාගන්න. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක කීයක් තියෙනවද? සාධක දෙකයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒ තමයි ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය බලපානවා. ඒ කියන්නේ මේක රළුද සුමටද කියන එක. රළුයි නම් ඝර්ෂණය වැඩි, සුමටයි නම් ඝර්ෂණය අඩුයි. ඊළඟට බලපාන මොකද්ද? අභිලම්භ ප්‍රතික්‍රියාව. අභිලම්භ ප්‍රතික්‍රියාව බලපානවා. අභිලම්භ ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? වස්තුවක ස්කන්ධයට ප්‍රතිවිරුද්ධව හට ගන්න බලය තමයි අපි අභිලම්භ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. හරි. දැන් හිතන්න මෙන්න මේම වස්තුවක් තියෙනවා. මේකේ බරපල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා නිව්ටන් 10ක්. බරපල්ලෙහාට නිව්ටන් 10ක් ක්‍රියාත්මක වෙනවා නම් ඊට ප්‍රතිවිරුද්ධව ඉහළට නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි අභිලම්භ ප්‍රතික්‍රියාව. එහෙනම් අභිලම්භ ප්‍රතික්‍රියාව කියන එක බරට සමානයි විශාලත්වයෙන් දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. කිසියම් වස්තුවක පොළොව මගින් ඉහළට ඇති කරන බලය තමයි අභිලම්භ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. බරට විශාලත්වයෙන් සමානයි. හරි. එහෙනම් අභිලම්භ ප්‍රතික්‍රියාවත් බලපාන ඝර්ෂණ බලය කෙරෙහි බර වැඩි වෙන විට පොළොව මත යෙදෙන බලයට සමානයි. මෙන්න මේක බර වැඩි නම් ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. හරිනේ. හරි. එහෙනම් මෙන්න මේ දෙක මත විතරයි ඝර්ෂණ බලය රඳාපවතින්නේ. ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවයයි අභිලම්භ ප්‍රතික්‍රියාවයි මත විතරයි. වෙන සාධක මත බලපාන්නේ ඝර්ෂණ බලය. විශේෂයෙන් මතක තියාගන්න පෘෂ්ඨ වර්ගඵලය මත ඝර්ෂණ බලය මොකක් වෙන්නේ නැද්ද? බලපාන්නේ.
පෘෂ්ඨ වර්ගඵලයේ ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලයේ මත ඝර්ෂණය බලපාන එක අනිවාර්යයෙන් මතක තියාගන්න නේ. හරි. ඊට පස්සේ ඝර්ෂණ බලය යොදා ගැනීම. කලින් වගේම අපිට ඇවිදින්නත් ඝර්ෂණ බලය ඕනේ. දැන් තෙල් දාලා තියෙන ග්‍රීස් තියෙන පෘෂ්ඨයක් මත ඇවිදගෙන යන්න බෑනේ. නම් ඇවිදින්න අපිට ඝර්ෂණ බලය වැදගත් වෙනවා. ඇවිදින්න ඕනේ. ඊට පස්සේ ටයර් වල කට්ට කපලා තියන්නේ ඇයි මෙන්න මේ විදිහට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන ටයර් වල කට්ට ගෙවුනහම ලිස්සලා යනවනේ වාහන. එහෙනම් ටයර් වල කට්ට කපලා තියෙන ඝර්ෂණ බලය අවම කරන්න. ඝර්ෂණ බලය ඇති කරගන්න. ඊට පස්සේ පෘෂ්ඨ රළු කරන්නේ ඝර්ෂණ බලය ඇති කරන වැලි කට දාසියෙම යොදාගන්නේ ඒ වගේ දේවල් වලට. ඊපස්සේ ඝර්ෂණ බලය අඩු කරන්න යොදන දේවල්. මොනවද? ග්‍රීස් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ බෙයාරින්ග්ස් දාන්න පුළුවන්. රෝල බෙයාරින්ග්ස් කියලා කියනවා. මේවට බෝල බෙයාරින්ග්ස් කියලා කියනවා. රෝල බෙයාරින්ග් බෝල බෙයාරින්ග් දාන්නේ ඝර්ෂණ බලය අඩු කරන්න. ඊට පස්සේ ලිහිසි තෙල් දානෝනේ. ඔයිල් දාන්නේ. මෙන්න මේ වගේ තමයි දැන් වාහනයක එන්ජින් එකක් ඇතුලේ මේ වගේ තමයි කැරකෙන්නේ. ඒවා අතරට දැන් ඒවා එකිනෙක ස්පර්ශ වුණොත් එහෙම ගෙවෙන්න පුළුවන් රත් වෙන්න පුළුවන් ඒව වළක්වන්න මේ වගේ ලීසි තෙල් දානවා ලීසි තෙල් දාපුවම මේ වගේ ඝර්ෂණ බලය අඩු වෙනවා හරි ඔය වගේ දේවල් වලට තමයි අපි මේවා දාන්නේ ලීසි තෙල් දාලා ග්‍රීස් ගාලා බෙයාරින්ග්ස් දාලා එහෙම අපිට ඝර්ෂණ බලය අඩු කරගන්න පුළුවන් හරි එහෙනම් අපි යමු දැන් ප්‍රශ්න ටිකට ඝර්ෂණ බලය ගැටලුවකුත් නැහැ ප්‍රශ්න ටිකට යමු ඝර්ෂණයේ ප්‍රශ්න හරි ඔන්න 2022 අවුරුද්දේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ මට ඉක්මනට උත්තරයක් දාන්න 2022 අවුරුද්දේ ආපු ප්‍රශ්නයට. ඝර්ෂණ බලෙමුත් හැම අවුරුද්දකම ඇවිල්ලා නැහැ. හැබැයි මේකෙමුත් ප්‍රශ්න එන අවස්ථා තියෙනවා ඈ. හරි එහෙනම් බලාගන්න. පළවෙනි කටි උත්තර දාලා තියෙනවා 4 කියලා තමයි ගොඩක් කට්ටිය දාලා තියෙන්නේ. රූපේ දැක්වෙන තලයක් මත රූපේ දැක්වෙන්නේ තලයක් මත තබා ඇති වස්තුවක් මත P නම් තිරස් බලයක් යොදන ආකාරයයි. P හි අගය ශුන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි කිරීමේදී වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලය කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. ශුන්‍යයේ ඉඳන් වැඩි කරනකොට මොකද වෙන අපි කිව්වේ ටික ටික වැඩි වෙනවනේ. අර යොදන බලය ඝර්ෂණ බලයට සමානයිනේ. එහෙනම් ශුන්‍යයේ ඉඳන් උපරිමයක් දක්වා ක්‍රමයෙන් වැඩි වෙනවා ඝර්ෂණ බලය ස්ථිතික අවස්ථාවේදී. ඊට පස්සේ උපරිම අගයකට එනවනේ. අපි ටික ටික බලය දානකොට ඔන්න නිව්ටන් 5ක් දානකොට ඝර්ෂණ බලයත් නිව්ටන් 5යි. නිව්ටන් 10ක් දානකොට ඝර්ෂණ බලයත් නිව්ටන් 10යි. ඒ කියන්නේ ස්ථිතික අවස්ථාවේ යොදන බලය ටික ටික වැඩි කරන්න ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. එහෙනම් ඔන්න ශුන්‍යයේ සිට උපරිම අගයක් දක්වා ක්‍රමයෙන් වැඩි වෙලා ඊට පස්සේ චලනය වෙන්න පටන් ගත්තාම අර උපරිමයට පොඩ්ඩක් අඩු වෙලා තමයි ගතික ඝර්ෂණය තියෙන්නේ. එහෙනම් ඊට පස්සේ පොඩ්ඩක් අඩු වෙලා නියත අගයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඔක අපි ප්‍රස්ථාරයකින් පොඩ්ඩක් නිරූපණය කරලා පෙන්නුවොත් එහෙම මෙන්න මේ විදිහයි ඝර්ෂණ බලයයි යොදන බලයයි අතර ප්‍රස්ථාරය අපි අඳින්නේ. උඩට ඝර්ෂණ බලය යොදන බලයයි ඝර්ෂණ බලයයි ටික ටික මෙහෙම වැඩි වෙනවා. ඊට පස්සේ සීමාකාරී අවස්ථාවේදී මෙන්න මේ පොඩ්ඩක් උපරිමයකට ඇවිල්ලා ඊට පස්සේ මෙහෙම නියතව දිගටම තියෙනවා. කොහොම තමයි වෙන්නේ. එහෙනම් ඝර්ෂණ බලය මෙන්න මේ අවස්ථාව මොකද්ද? ස්ථිතික අවස්ථාව. මෙන්න මේ අවස්ථාව ගතික මේ සීමාකාරී අවස්ථාව. මෙන්න මේ ටික ගතික අවස්ථාව. පැහැදිලිනේ? එහෙනම් මෙන්න මේකේ හතරවෙනි එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ශුන්‍යයේ සිට උපරිමයක් දක්වා ක්‍රමයෙන් වැඩි වී ඉන්පසු සුළු වශයෙන් අඩු වී නියත අගයක් ගන්න කියන එක තමයි 2022 ප්‍රශ්නෙට උත්තරේ. හරි. ඊට පස්සේ 2016 අවුරුද්දේ ප්‍රශ්නේ. 2016 අවුරුද්දේ ප්‍රශ්නේ කරන්න ඉක්මනට. 2016 අවුරුද්දේ ප්‍රශ්නේ. ඉක්මනට උත්තරයක් දාන්න. හරි. ඔන්න ලේසි ප්‍රශ්නය අමාරු ඒවා නෙමෙයි. හරියට ඔය ටික ඔළුවේ තියෙනවා නම් ඉතාමත් ලේසියෙන් අපිට උත්තර ටික ගන්න පුළුවන්. හරි. ඔන්න තියෙනවා මොකද්ද? ස්පර්ශව පවතින රළු පෘෂ්ඨ සහිත වස්තු දෙකක් අතර සීමාකාරී ඝර්ෂණ බලය. ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලයේ මත රඳා පවතී කියලා කියනවා. එහෙම රඳා පවතිනවද? එහෙම රඳා පවතින්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තනේ. වර්ගඵලයේ මත ඝර්ෂණයේ බලපෑමක් නැහැ. දන්නවනේ අපි. අභිලම්බ ප්‍රතික්‍රියාව හා ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය මත රඳා පවතී. අභිලම්බ ප්‍රතික්‍රියාව මත රඳා පවතිනවා. ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය මත රඳා පවතින කියන්නේ රළුද
සුමටද කියන එක මත රඳා පවතිනවා. එහෙනම් ඒක තමයි නිවැරදි පිළිතුර. තුන්වෙනි එකේ තියෙනවානේ වර්ගඵලය නම් ඒක අපිට ගන්න බෑ. අයින් කරන්න පුළුවන්. මේකෙත් තියෙනවා වර්ගඵලය නම් ඒකත් අපිට ගන්න බෑ. හරි. දැන් 2016 ඉඳන්නේ අපිට අලුත් සිලබස් එක තියෙන්නේ. ඒ දක්වා ප්‍රශ්න දෙකයි ඇවිල්ලා තියෙන්නේ ඝර්ෂණයේ පාඩමෙන්. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ අවුරුද්දේ ප්‍රශ්න එන්න පුළුවන් ඈ. ඊට පස්සේ තියෙන ප්‍රශ්න අපිට ඕනේ නැහැ. මෙන්න මේකත් පොඩ්ඩක් කරන්න පුළුවන් 2010 අවුරුද්දේ වුණාට. හරි. මෙන්න මේක ඒක අපි කරලා තියෙනවා කලින් නේද? ඒක ඕනේ නැහැ නිසා. හරි. ඊට පස්සේ අපිට ශාක එහෙනම් උතරින් අපි නතර කරමු. හරි. ඔන්න ඝර්ෂණ බලයේ 2016 සිට මේ දක්වා ඇවිල්ලා තියෙන ප්‍රශ්න දෙකයි ඇවිල්ලා තියෙන. ඒ දෙක අපි සාකච්ඡා කරා ඈ. හරි. හෙට අපි ඒතර කතා කරන්නේ මෙන්න මේ ටික ඈ. හෙට කතා කරන්නේ මෙන්න මේක. ඉතාමත් වැදගත් කොටස. මොකද්ද? කට්ටිය පොඩක් පටල ගන්න කොටස මෙන්න මේ කොටස. මේ කොටස කියන්නේ අපේ බහුවර්ණ ප්‍රශ්න ටික මෙන්න මේ ටික. ඒ කියන්නේ මේ පදාර්ථයේ ව්‍යුහය කියන කොටස තමයි සාකච්ඡා කරන්නේ තුන්වෙනි පාඩම. ගොඩක් කට්ටිය ওই පාඩම අමාරුයි කියලා පටල ගන්න තැනක් තියෙනවා. පටල ගන්නවා. ඒ නිසා හෙට දවසේ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන මේ පාඩම ගොඩක් ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. මේ බලන්න 2024 අවුරුද්දේම ප්‍රශ්න 3ක් ඇවිල්ලා තියෙනවා. එක අවුරුද්දකින් ප්‍රශ්න 3ක් ඇවිල්ලා. ඕන 2023 ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්න දෙකක් තියෙනවා. 22 තියෙනවා. ඔන්න දිගටම ප්‍රශ්න එන පාඩමක්. 2022 ප්‍රශ්න 3ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 2021 20 ඔන්න ගොඩක් තියෙනවා. 19 ඔන්න හැම අවුරුද්දකම එනවා. ඔයගොල්ලෝගේ අවුරුද්දෙත් අනිවාර්යයෙන්ම එනවා ප්‍රශ්න. නිසා හෙට දවසේ ওই පාඩම අපි හිමීට කතා කරන හෙට නම් අපිට මේ සමහරට මේ පාඩම ඉවර කරන්න බැරි වෙයි. අද පාඩම් දෙකක් ඉවර කරලා පොඩි පාඩම් දෙකක් හෙට මේ පාඩම ඉවර කරා. මේ පාඩම පුළුවන් තරමක් ඉවර කරමු හිමීට සියලු දෙනාටම පැහැදිලි වෙන විදිහට. හරිනේ. හරි. එහෙනම් මොන අද දවසේ ඝර්ෂණය සහ නිව්ටන් නියම පාඩම හොඳට මතක් වෙන්නේ නැති. ඒක හොඳට ඔයගොල්ලෝ අමතක වෙන්න දෙන්නේ නැතුව මතක් කරගන්න. හරි. එහෙනම් මොන අපි අදට පන්ති නතර කරමු. අපි පැයක් මේ කරනවා කිව්වේ. එතකොට මේ දවස් පහම දිගටම 10 වසර කට්ටිය 5:45 ඉඳන් 6:45 වෙනකම් සම්බන්ධ වෙන්න. 11 වසර කට්ටිය 4:00 ඉඳන් 6:45 වෙනකම් සම්බන්ධ වෙන්න. මේ මාසෙ තුලදී මුළු සිලබස් එකම කවර් වෙනවා. ඉතින් මේ ලොකු ප්‍රයෝජනයක් තියෙයි ඒගොල්ලන්ට වාර විභාගෙට. අය වෙනම පාඩම් කරන්න දෙයක්වත් නැහැ. මේ වෙලාවේ හරියට පාඩම් කරගත්තා නම් අපි ඔක්කොම ටික දැන් මෙතන සාකච්ඡා කරන නිසා. හරි. එහෙනම් අපි අදට මෙතනින් නතර කරමු. හොඳට මේ එහෙනම් දැන් නිදිමත අයනම් පොඩක් ගිහින් නිදාගෙන වැඩ ටික පස්සේ කරගන්න. හරි. එහෙනම් ආයුබෝවන්.